ආයුබෝවන් යාළුවනේ අපි ගොඩ දවසකින් නේද මෙහෙම හම්බ වෙන්නේ මම අද මගේ වයසේ අපේ ශිෂ්‍යත්ව ලියන යාළුවන්ට අපේ අතීත නිත්‍ය කියන පාඩමට අදාළ තොරතුරු ටිකක් හොයාගෙන ආවා මොනවද ඔයා හොයාගත්ත තොරතුරු? දළදා මාලිගාව ගැන හා සීගිරිය ගැන තමයි අප මම අද කියලා දෙන්නේ එහෙනම් අපි යමු නේද ශ්‍රී දළදා මාලිගාව යනු බෞද්ධයන්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබිඹු කරන වටිනාම අංගයකි. වර්තමාන දළදා මාලිගාව මහනුවර නගරයේ පිහිටා ඇත. උන්වහන්සේගේ වාම දන්ත ධාතුව මෙහි තැන්පත් කර ඇත. මුල්වරට මෙම දළදා මාලිගාව ගොඩනගන ලද්දේ පළමු වන විමල ධර්ම සූරිය රජ විසින් දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩ සිටින මාලිගාව ඉදිකරන ලබ ඇත්තේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු විසිනි. දළදා මාලිගාවේ වැදගත්ම අංගයක් වන තිරිප්පුවේ නිර්මාණ සැලසුම් කරුවා වන්නේ ලකේශ්වර ඩිංගිරි අප්පුහෙවත් දේවේන්ද්‍ර මූලාචාරී යන නිර්මාණකරුවාය. දළදා මාලිගාව නැරඹීමට යන ඔබට දළදා කෞතුකාගාරය පැරණි රජමාලිගය නරඹන්න පුළුවන්. ඒ වගේම මහනුවර යුගයට ළඟා වන විට සඳකඩ පහන වෙනස් මුහුණුවරක් ගනු ලබනවා. ඒ අර්ධ කවාකාර හැඩය වෙනුවට ත්‍රිකෝණාකාර සහ වෘත්තාකාර හැඩ ගැනීමයි. මේ සඳකඩ පහන්ද ඔබට දැක ගන්නට හැකියාවක් තිබෙනවා. දළදා මාලිගාව සහ මහනුවර නගරය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයන් ලෙසද නම් කර තිබෙනවා. ඉතාමත් ආකර්ශනීය වන දළදා පෙරහැර සෑම වසරකම නිකිණි මාසයේදී හෙවත් අගෝස්තු මාසයේදී පැවැත්වෙනවා. මෙය දෙස් විදෙස් ජනතාව අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් අංගයක්. ජාති ආගම් භේදයකින් තොරව ශ්‍රී ලාංකික අපගේ උරුමයක් වන දළදා මාලිගාව ආරක්ෂා කර ගැනීම අප සැමගේ යුතුකමක් හා වගකීමකි. ඊළඟට අයියට බලන සීගිරිය ගැන නේද? ඔව් නංගි අපි සීගිරිය ගැන බලමුකෝ. සීගිරිය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිඹිස්ස නැමැති ගම ආශ්‍රිතව පිහිටා තිබෙනවා. මෙය ආලකමන්දාව සිංහපුර ගිරිබලකොටුව සිංහබලකොටුව සිංහගිරිය සිංහබලකොටුව ලෙසද හඳුන්වනවා. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් සීගිරිය ටර 200 පමණ උසකින් යුක්තයි. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසත් මෙය හඳුන්වනවා. චූල වංශයට අනුව මෙය මහා රාවණා රජු විසින් භාවිතා කළ බලකොටුවක් ලෙසද හඳුන්වනවා. එමෙන්ම සීගිරිය කාශ්‍යප රජු විසින් කරවන ලද බලකොටුවක් ලෙසද හඳුන්වනු ලබනවා. සීගිරිය දක්නට හැකි විශේෂ ස්ථාන ලෙස පර්වතය මත ඇති රජමාලිගාවේ නටබුන් සීගිරි කටපත් පවුර දියංගල් සීගිරි චිත්‍ර හැඳින්විය හැකියි. සීගිරි බිතු සිතුවම් ලෝකයේ ප්‍රසිද්ධ චිත්‍ර ලෙස හැඳින්විය හැකියි. එම සීගිරි චිත්‍ර නැරඹීමට පැමිණි පුද්ගලයන් විසින් ඒ පිළිබඳව රචනා කරන ලද කවි ගීත සීගිරි කටපත් පවුරේ කුරුටු ගී ලෙස දැකිය හැකිය. සීගිරි පර්වතය මුදුනෙහි ජලපකුණු මෙන්ම මාලිගාවේ නටබුන්ද දැකිය හැකිය. පුරාණ වාරිතාක්ෂණය ලොවට විදහා දක්වන අංගයක් ලෙස සීගිරි ජලපකුණු හා ජලමල හඳුන්වන්න පුළුවන්. මෙම අතීත උරුමය අනාගත ලෝකයට දායාද කිරීමට ආරක්ෂා කිරීම අපගේ යුතුකමක් වෙනවා.
ආයෙත් අපි ඔයාලගේ ගෙදරට මේ වගේ තොරතුරු ටිකක් අරගෙන එන්නම්. මතක ඇතුව අපේ channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න. Bye.